ඇතරම දැන් අපි මෙතන එකතු වෙලා ඉන්නේ ෆිදෙල් කාස්ට්‍රෝ පිළිබඳව කිසියම් මතකයක් අවදි කරගන්න. දැන් ෆිදෙල් පිළිබඳව මම හිතන්නේ අපි කතා කරනවා නම් අපිට පොඩි වෙලාවක් නෙවෙයි දවස් ගාණක් කතා කරන්න පුළුවන් අත්දැකීම් තොරතුරු විශාල ප්‍රමාණයක් තියෙනවා. නමුත් මම හිතන්නේ අපිට එච්චර කාල වේලාවක් නැහැ. මොකද මමත් පොඩි අරුබුදයක ඉන්නවා මේක රිච් එකක් තවදකට යන්න තියෙනවා. ඒ නිසා අපි කිටි වෙලාවක් අරගෙන අත්‍යවශ්‍ය කරුණු කීපයක් කතා කරගෙන තමයි බලාපොරොත්තු වෙන්නේ. ෆිදෙල්ගෙන් නායකයෙක් හැටියට සටන්කාමියෙක් හැටියට රාජ්‍ය නායකයෙක් හැටියට මිනිස්සෙක් හැටියට කොමියුනිස්ට් වාදියෙක් හැටියට අපිට ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. අපි දන්නවා නූතන කියුබාව විප්ලවීය කියුබාව සමාජවාදී කියුබාවට නායකත්වයේ දුන්නේ ෆිදෙල් කාස්ට්‍රෝ සහෝදරයා. දැන් අද අපි දන්නවා කියුබාව ඉතා දුෂ්කර තත්ත්වයක් කරලා තියෙනවා. කියුබානු ජනතාව ගොඩක් දුෂ්කරතා මත ඉන්නවා. මොකද වසර 60කට වැඩි කාලයක් තිස්සේ උන් මත පටවා තිබෙන අතිශය අමානුෂික සම්බාධක නිසා. මෙතන විශේෂය මේකයි. අවුරුදු 60 ගාණක් තිස්සේ එක දිගට මේ සම්බාධක පනවලා තිබියදීත් මේ කාලේ සම්බාධක වැඩි වෙලා උදව් කරන රටවල් අඩු වෙලා ඊටම දුෂ්කර තත්ත්වයකට පත්වලා තිබියදීත් ආහාර හිඟයක්, බෙහෙත් හිඟයක්, ඉන්ධන හිඟයක් වගේ ප්‍රශ්න ගොඩක් තිබියදීත් කියුබානු ජනතාව තමන් දිනා නිදහස අත්හැරෙන්න නැතුව ඉන්නවා. ඒක උන්ට මම හිතන්නේ පුරුදු කරේ ඉගෙනුවේ ෆිදෙල් කාස්ට්‍රෝ සහෝදරයා. ෆිදෙල් කිව්වා අපි මොනම දෙයකටවත් විප්ලවය හොමාරු කරන්නේ නැහැ කියලා. දිනාගත් නිදහස හොමාරු කරන්නේ නැහැ කියලා. ඒ නිසා දිනාගත්තු නිදහස ආරක්ෂා කර ගැනීම සඳහා දරාගන්නේ කොහොමද? ඒ වෙනුවෙන් වැඩ කරන්නේ කොහොමද? ඒ වෙනුවෙන් සටන් කරන්නේ කොහොමද කියන එක පිළිබඳව මුළු ජනතාවකට උගන්වන තරම් ආදර්ශයක් දැනුමක් තිබිච්ච නායකයෙක් තමයි ෆිදෙල්. මොකද මම කියන්නේ සමහර අපි දන්න ගොඩක් රටවල කුඩා දුෂ්කරතා එනකොටත් ජනතාව කලබල වෙනවා. එතකොට රටක තියෙන ජනතාවට පීඩා කරන පාලනයක් නම් ජනතා විරෝධී පාලනයක් නම් දූෂිත පාලනයක් නම් ජනතාවන් කලබල වෙන්න ඕන, සටන් කරන්න ඕන, ඒක පෙරලා දාන්න ඕන. හැබැයි රටක තියෙන්නේ ජනතාවගේ පාලනයක් නම් අලුත් සමාජයක් හදමින් තියෙනවා නම් අලුත් ගමනක් යමින් තිබෙනවා නම් එවැනි ගමනක් යද්දී මතුවෙන දුෂ්කරතා එක්ක පොරබදමින් ඒ අලුත්තේ තමන් දිනාගත් දේ ආරක්ෂා කර ගැනීමට ජනතාව සමත් වෙන්න ඕන. අපි දන්නවා දැන් අපි පහුගිය කාලේ කිසියම් සමාජ වෙනසක් වෙනුවෙන් මැතිවරණ ජයග්‍රහණය කරලා ආණ්ඩුවක් හදලා තියෙනවා. අපි කියුබාවට වඩා වෙනස්. අපි සමානකමක් තියෙනවා, වෙනස්කමක් තියෙනවා. කියුබාවත් දූපතක්, අපිත් දූපතක්. කියුබාවත් ඝර්ම කලාපී, අපිත් ඝර්ම කලාපී. හැබැයි වෙනස තියෙන මොකද? කියුබාවේ ෆිදෙල් කාස්ට්‍රෝ බලය ගත්තේ සන්නද්ධ අරගලයකින්. හේතුවක් තිබ්බා. ඒ තමයි එහෙ මැතිවරණ නවත්තලා තිබ්බා. බැටිස්ටා මැතිවරණ අහෝසි කළා කල් දැම්මා. ඊට පස්සේ බලය වෙනස් කරගන්න සටන හැර වෙන උත්තරයක් නැති වුණා. ඒ නිසා ෆිදෙල් කාස්ට්‍රෝ තෝරගත්තා සටන් කරන මාවත. අපේ රටෙත් අපි බලය වෙනස් කරලා තියෙනවා. අපේ රටේ දිවිච්ච ෆිදෙල් කාස්ට්‍රෝලා බැටිස්ටාගේ දූෂිත පාලනය වෙනස් කරා. අපිටත් පුළුවන් වුණා අපේ රටේ දිවිච්ච දූෂිත පෞල් පාලනයක් වෙනස් කරන්න ජනතාවගේ ඡන්දය. මොකද මේ ඡන්ද තිබුණා. ඉතින් අපි අපේ බලය ගැනීම ආකෘති වෙනස් වුණාට අපි හැමෝම දූපතක අලුත් සමාජයක් ගොඩනගන්න වැඩ කරන අය. එතකොට ඒකෙදී ෆිදෙල් කාස්ට්‍රෝ කියුබානු ජනතාව පෙන්නපු ධෛර්යය ආදර්ශයක් තියෙනවා. මම හිතන්නේ ඒක අපිටත් ආදර්ශයක් කියලා. ඒ නිසා පළමුවෙන්ම මේ වෙලාවේ මේ තාමත් අමානුෂික සම්බාධකවලට ඔරොත්තු දීගෙන තමන් දිනාගත් නිදහස අත්තරින් නැතුව නව සමාජයක් ගොඩනැගීමේ තමන්ගේ වාක්‍යම අත්තරින් නැතුව ඒ වෙනින් සටන් වදින මේ දරාගැනීම කරන කියුබානු ජනතාවට අපි අපේ ගෞරවය ආචාර්ය පොදු කළ යුතු තියෙනවා මේ වෙලාවේ. ඒ වගේම ඒ ජනතාවට නායකත්වය දෙන ෆිදෙල් කාස්ට්‍රෝ සහෝදරයා නිර්මාණය කරපු කියුබානු කොමියුනිස්ට් පක්ෂය විශාල කාර්යභාරයක් කරන අපි කොමියුනිස්ට් පක්ෂයටත් මේ වෙලාවේ අපේ ආචාර්ය පොදු කළ යුතු තියෙනවා. දැන් අපි ෆිදෙල් ගැන කතා කරොත් ෆිදෙල් ගැන මම ගොඩාක් දේවල් තියෙනවා කතා කරන්න කියලා. නමුත් අපිට එච්චර වෙලාවක් නැහැ. නමුත් මම හිතුවා මේ අපි ඉන්න තත්ත්වෙත් එක්ක මේ වෙලාවේ ෆිදෙල් ගැන ගන්න පුළුවන් අපිට මේ වෙලාවේ වටින ආදර්ශන් කීපයක් කතා කරගමු කියලා. ෆිදෙල් සටන්කාමියෙක්. ඒ කියන්නේ මම දන්නේ කාටවත් විවාදයක් නැහැ. සටන්කාමියෙක් දක්ෂයෙක් ඉගෙනගත්තු කෙනෙක් අර මෙතුමේ කිව්වා වගේ ජීනියස් කෙනෙක් අතර ගත්තොත් එහෙම ඒ ඔක්කොටම වඩා ෆිදෙල් හොඳ මිනිස්සෙක් සහ
නායකයෙක් ලෙස ගුණාංග පින්නව කෙනෙක්. ඒ නිසා මේ නායකත්ව ගුණාංග කීපයක් මේ වෙලාවේ අපිට බෙදා හදාගත්තොත් හොඳයි කියලා මම කල්පනා කරා. ෆිදෙල්ගේ තිබිච්ච විශේෂම තමයි ඔහු උපායශීලී පුද්ගලෙක් වුණා. කියන්නේ ඔහු මේ ජයග්‍රහණය ගන්න කටයුතු කළේ ඊටමත් උපක්‍රමශීලී උපායශීලී විදියට. දැන් ෆිදෙල් කාස්ට්‍රෝ මාක්ස්වාදීෙත් ඔහු මාක්ස්වාදී. හැබැයි ෆිදෙල් කාස්ට්‍රෝ සහෝදරයා පටන් ගන්නකොට කොමියුනිස්ට් පක්ෂයක සමාජිකයෙක් නෙවෙයි. ඒ කාලේ 1953 කාලේ කියුබාවේ කොමියුනිස්ට් පක්ෂයක් තිබුණා. එතකොට සමහරට මෙහෙත් කොමියුනිස්ට් පක්ෂය තියෙන්නේ නේද? එහෙම තිබුණා. හැබැයි ෆිදෙල් කාස්ට්‍රෝ ඒ කොමියුනිස්ට් පක්ෂයක සමාජිකයෙක් නෙවෙයි. ඒකට ඔහු මාක්ස්වාදී ඉගෙන ගත්තා. විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් හැටියට. පොතපත ගොඩක් කියවුවා. මම දැන් ෆිදෙල් කාස්ට්‍රෝ සහෝදරගේ පොතක් තියෙනවා මගේ ජීවිතය කියලා, මගේ ලයිෆ් කියලා. ඒකේ ඔහු කියනවා ඔහු කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශනය කියෙව්වා. තේරුම් ගත්තා. ලෙනින්ගේ රජය හා විප්ලවයේ පොත කියෙව්වා. මාක්ස්ගේ ප්‍රංශයේ සිවිල් යුද්ධ කියන පොත කියෙව්වා. එංගල්ස්ගේ පෞද්ගලික දේපල සහ රජය ඇති උසෙටු කියන පොත කියෙව්වා. ඊළඟට ප්‍රාග්ධනයේ මාක්ස්ගේ විලුම් කීපයක් කියෙව්වා. කියවලා මාක්ස්වාදී පිළිබඳ දැනුමක් ඔහුට තිබ්බා. ඒ නිසාම ඔහු වෙලාවක කිව්වා මෙන්න මෙහෙම. ඔහු කිව්වා මම මාක්ස්වාදී ඉගෙන ගැනීමේ තියෙන වැදගත්කම කිව්වා මෙන්න මෙහෙම. මාක්ස්වාදයේ මට සමාජයේ කුමක්දයි ඉගැන්වුවා. මාක්ස්වාදයේ මට සමාජයේ කුමක්දයි ඉගැන්වුවා. මම ඊට පෙර සිටියේ දැස් බැඳ උතුර දකුණ සොයා ගැනීමට නොහැකිව මහා වනයේක අතරමං වූ අයෙක් ලෙස. මාක්ස්වාදයේ ගැන දැනුම ලබන්න කලින් ෆිදෙල් කියන එයා හිටියේ ඇස් දෙක බැඳලා උතුර දකුණ හොයාගන්න බැරුව මහා කැලෑවක අතරමං වෙච්ච කෙනෙක් හැටියට. කියන්නේ සමාජය තේරුම් ගන්න බෑ. ඔබ සැබෑ ලෙසම පන්ති අරගලේ ඉතිහාසය තේරුම් ගන්නේ නැත්නම් ඔබ සැබෑ ලෙසම පන්ති අරගලේ ඉතිහාසය තේරුම් ගන්න නැත්නම් අඩු ගානේ සමාජයේ පොහොසත් සහ දුප්පත් ලෙස බෙදී තියෙනවාය එක කණ්ඩායමක් අනෙක් කණ්ඩායම සූරා කරනවාය කියලා තේරුම් ගන්න නැත්නම් ඔබට කවදාවත් සමාජය තේරුම් ගන්න වෙන්නේ නැහැ. ඔබ වනාන්තරයක අතරමං වෙච්ච කෙනෙක් බඩපත් වෙනවා කියලා ඔහු කිව්වා ඒක වෙලාව. ඒ කියන්නේ ඔහු මාක්ස්වාදී ඉගෙන ගත්තේම වෙන කොට නෙවෙයි සමාජයේ තේරුම් ගන්න සමාජ තේරුම් ගැනීම සඳහා තියෙන හොඳම විද්‍යාවක් තමයි ඒක. ඒක ඉගෙන ගත්තා. ඊට අමතරව අපි අහලා තියෙනවා ඔහු ඉතා කුඩා මාක්ස්වාදී කවයක් හැදුවා කියලා. ෆිදෙල් කාස්ට්‍රෝ සහෝදරයයි 1953 මොන්කාඩ අරගලේදී මිය ගියපු අබෙල් සාන්තමරේ කියලා සහෝදරයෙක්, ඒ වගේම හීසස් මොන්ටානේ කියලා සහෝදරයෙක්, ඒගොල්ලෝ එකතුලා කුඩා මාක්ස්වාදී කවයක් හදලා අධ්‍යයනය කරා මාක්ස්වාදී. හැබැයි ෆිදෙල් කාස්ට්‍රෝ කොමියුනිස්ට් පක්ෂයක් හදන්න ගියේ නැහැ. මොකද ඒ කාලේ කොමියුනිස්ට් පක්ෂයක් තිබ්බා. ඒක ජනතාවට එපා වෙච්ච කොමියුනිස්ට් පක්ෂයක්. ඒ නිසා කොමියුනිස්ට් පක්ෂයක් හදන්න ගියේ නැහැ. කොමියුනිස්ට් වාදී කියන නම ගත්තෙත් නැහැ. සමාජවාදී කියන නම ගත්තෙත් නැහැ. මොකද ෆිදෙල් තෝරුම් ගත්ත ඒ වෙලාවේ සමාජයේ තියෙන තත්ත්වය මොකද්ද? ඒකට අනුව වැඩ කරන්න ඕන. ඒ නිසා ඔහු කරපු දේ තමයි බැටිස්ටා විරෝධී බලවේග එකතු කරා. මම කියන්නේ අපිටත් අත්දැකීමක් එක්ක. ඔහු අර සම්ප්‍රදායික නිකන් කොමියුනිස්ට් පක්ෂය හදන්න යන වෙනුවට බලය ගන්න නම් බැටිස්ටා තමයි ඒ කාලේ දූෂිත පාලකයා. බැටිස්ටා විරෝධී බලවේග සියල්ල එකතු කරා. එතන කොමියුනිස්ට් වාදීන් හිටියා, සමාජවාදීන් හිටියා, ප්‍රජාතන්ත්‍රවාදීන් හිටියා, දේශප්‍රේමීන් හිටියා, බැටිස්ටා විරෝධීන් හිටියා. මේ හැම දෙනාම එකතු කරගත්ත එක පෙරමුණකට. හැබැයි ඒකට නායකත්වයේදී ෆිදෙල් ඇතුළු කීප දෙනෙක්ට මාක්ස්වාද සම්බන්ධ අවබෝධයක් තිබ්බා. සමාජවාදී ප්‍රති හැඟීමක් තිබ්බා. නමුත් මේ බැටිස්ටාගේ පාලනය පෙරලා දැමීම සඳහා කරන අරගලයට සීළු බලවේගයක රාශි කරගත් යුතු නිසා අර සටන් පාට දාන්න ගියේ නැහැ. ඒ කියන්නේ ඒ සීළු බලවේග එකතු කර ගැනීමට බාධා වෙන දේවල් කරන්න ගියේ නැහැ. බාධා වෙන සටන් පාට බාධා වෙන නාමකරණයන් කරන්න ගියේ නැහැ. ඔය ඉතා පරිස්සමට මේ සීළු බලවේග ඒක රාශි කර ගනිමින් ව්‍යාපාරයක් ගොඩනගුවා. ඒකට නමක් තිබුණෙත් නැහැ. ව්‍යාපාරයක් ගොඩනගුවා. ඒකට නමක් දාගත්තෙත් 1953 ජූලි 26 මොන්කාඩා ප්‍රහාරයෙන් පස්සේ දාගත්ත නමක් ඒකට ජූලි 26 ව්‍යාපාරය කියලා. දේශපාලන පක්ෂයක නමක් තිබුණ නැහැ ඒකට. බලය ගන්න ගම්ම ඒ ව්‍යාපාර නම මොකද්ද? ජූලි 26 ව්‍යාපාරය. එහෙම තමයි එයා මේක හදාගත්තේ. ඒ නිසා අපිට තියෙන අත්දැකීමක් අපි අර පවතින තත්ත්වයන් තීරුම් අරගෙන බලවේග එකතු කරගනිමින් අපි කරන වැඩේට බලවේග එකතු කරගැනීම සඳහා වෙච්ච උපක්‍රමික දේශපාලනයක් තියෙනවා කියන එක ෆිදෙල් කාස්ට්‍රෝ සහෝදරයා අපිට ඔප්පු කරලා පෙන්නනවා. ඊළඟට අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම මේකේ තියෙන විශේෂය තමයි දැන් ෆිදෙල් කාස්ට්‍රෝ සහෝදරයා කොහොමද තමන්ගේ අරමුණු ගැන කිව්වේ. දැන් ඔය කියුබාවේ ඔය කාලේ සමාජවාදයේ කොමියුනිස්ට් වාදයේ කියන එක සම්බන්ධ තිබිච්ච අදහස් මිනිස්සු අතර ඊටාම බයවද්දලා තිබ්බේ.
කොමියුනිස්ට්වාදීන් කියන්නේ මහා භයානක නරක මිනිස්සුන්ට බයවද්දලා තිබ්බේ. ඒක කොච්චරද කියනවා නම් ඔය මේගොල්ලෝ සියරාමේශ්වර කඳුකර ඉඳද්දී චේගවර ගැන අපි කවුරුත් අහලා දිනවා. චේගවර කියලා කියන්නේ ඊටාම හොඳ සටන්කාමියෙක්නේ. එතකොට චේගවර ඔය කැලේ ඉන්න කාලේ ඒ ගම්වල හිටපු දරුවන්ට අකුරු කියා දුන්නා, වෛද්‍යවරයෙක් නිසා බෙහෙත් දුන්නා. ඊටාම ආදරණීය මිනිස්සෙක්. එතකොට එක්තරා තරුණ ගෑනු ළමයෙක් ෆිදෙල්ගෙන් අහුවම ඔබ කවුද කියලා ෆිදෙල් කියනවා මම කොමියුනිස්ට්වාදියෙක් කියලා. අර ළමයා බය වෙලා පස්සට පයින්නවා. අපෝ ඔයා කොමියුනිස්ට්වාදියෙක් වෙන්න බෑ. කොමියුනිස්ට්වාදීන් කියන්නේ ඊටාම නපුරු දරුණු මිනිස්සුනේ. ඔබ හරි හොඳ මිනිස්සෙක්නේ. ඔබ හරිම කරුණාවන්තයිනේ. ඔබ කොහොමද කොමියුනිස්ට්වාදියෙක් වෙන්නේ කියලා චේගෙන් අහනවා. එතකොට කොමියුනිස්ට්වාදී කියලා කියන්නේ ඊටාම නපුරු දරුණු මහා නිකන් භයානක මිනිස්සු කියලා අංගවපු සමාජයකට ඒ සමාජයක් බැටිස්ටා පරාජයටපත් කිරීම සඳහා හසුරුවන්නේ කොහොමද කියලා ෆිදෙල්ට තීරණයක් තිබ්බා. නිසා එයා කොමියුනිස්ට්වාදීක් හඳුන්වන්න ගියේ නෑ. එයා තමන්ගේ අරමුණ වෙනත් වචන වලින් කිව්වා. ඔය 1953 මොන්කාඩා ප්‍රහාරය අසාර්ථක වෙලා ඊට පස්සේ ෆිදෙල් හිරගත කරලා අවුරුදු දෙකකට පස්සේ ඉරෙන් එළියට දානවා. ඊට පස්සේ ਉਹ මෙක්සිකෝවට යනවා. ගිහිල්ලා ආයේ තමන්ගේ කණ්ඩායම එකතු කරගෙන 56 ආපහු කියුබාවට ඇතුල් වෙලා රාසගත ඇතුල්ලා සීරාමයිස්ත්‍රා කඳුකරේට යනවා. කතා ගොඩක් ඕකේ තියෙනවා. ගියාට පස්සේ ගිහිල්ලා ටික දවසකින් 1957 පෙබරවාරි මාසේ 17 වෙනිදා සීරාමයිස්ත්‍රා කඳුකරේදී කඳුකරේට ගෙන්න ගන්නෝ පත්‍රකාරයෙක්ව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ හර්බර්ට් මැතිව්ස් කියන පුවත්පත් කලාවේදියා කැලේට ගෙන්න ගන්නවා සීරාමයිස්ත්‍රා කඳුකරේ. ඔහුත් එක්ක පුවත්පත් සාකච්ඡාවක් කරනවා. ෆිදෙල් කාස්ට්‍රෝ සහෝදරයා. එතෙක් ධනේශ්වර මහත්තයා ඔක්කොම ප්‍රචාර කළ තිබුණේ ෆිදෙල් මෙරලා කියලා සටනේදී. හැබැයි ෆිදෙල් පුවත්පත් සාකච්ඡාවක් කරලා නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතත් එක්ක ඒක ප්‍රසිද්ධ කරන ඒකෙදී පුවත්පත් කලාවේදියා ප්‍රශ්නයක් අහනවා ඔබ සටන් කරන අරමුණ මොකක්ද කියලා. මට මේ වැදගත්කම තියෙක. ඔහු අරමුණ කියනවා කරුණු තුනකින් ඉතාලස. මොකද්ද? අපි සටන් කරන්නේ ආර්ථික සංවර්ධනය, සමාජ සාධාරණත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන්. ෆිදෙල් කියන්නේ මොකක්ද? ආර්ථික සංවර්ධනය, සමාජ සාධාරණත්වය, ප්‍රජාතන්ත්‍රවාදී. ඕක තමයි අපි අරමුණ කියලා කියන්නේ. අපි හොඳට විශ්වාස කරලා බැලුවොත් එහෙම ඒ අරමුණු කියන කාරණා තුනම සමාජවාදී මූලධර්ම. ආර්ථික සංවර්ධනය කරගන්න එක, සමාජ සාධාරණත්වය ඒක සාධාරණ ප්‍රජා ගන්න එක, ප්‍රජාතන්ත්‍රවාදී. හැබැයි ਉਹ ඒ වචන කිව්වේ නැහැ. ඒ වුණාට මේ කරුණු තුන කිව්වා. ඒක තමයි අපේ අරමුණ කියලා. ඇයි මේ සමස්ත බලවේගයන් එකට තියාගෙන යන්න ඕනකම තිබිච්ච නිසා. එහෙම තමයි ෆිදෙල් කාස්ට්‍රෝ හැමතිස්සෙම තමන්ගේ අදහස් පළ කළේ. ඊට පස්සේ දැන් කියුබාව සමාජවාදී කියලා කිව්වේ කොයි කාලෙද? කියුබානු විප්ලවය 1959 ජනවාරි මාසේ ජයග්‍රහණය කරා. ඊට පස්සේ ටික දවසකින් එක්සත් ජනපදෙත් එක්කෙන් පුංචි ගැටුම් ඇති වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ එක්සත් ජනපදයේ පැත්තෙන් සහ කියුබාවෙන් පලා ගිය අය පාවිච්චි වෙලා ගැටුම් සිද්ධ වෙනවා. 1961 ওই ගැටුම් කීපයක් සිද්ධ වුණා. ප්‍රහාර කීපයක් එල්ල වුණා. සකීප දෙනෙක් මිය ගියා. වරාය නවත්තලා තිබිච්ච නැවක බෝම්බ පිපිරුණා. ඒ වගේ කඩක් ප්‍රකාරය ගොඩක් සිද්ධ වුණාට පස්සේ ඊට එරෙහිව හවනවල 1961 අප්‍රේල් 16 වෙනිදා විශාල රැලියක් වෙන ෆිදෙල්. දෙවන්ත රැලියක්. ලක්ෂ ගණන් ජනතාව රැලියක්. ඒ රැලියේදී රැලියේදී තමයි ෆිදෙල් කියන්නේ තමන් සමාජවාදී. ඒ කියන්නේ මෙන්න මෙහෙම. ෆිදෙල් අහනවා ආපු මිනිස්සුන්ගෙන් අපි පහුගිය කාලේ කරපු නාගරික සංවර්ධනය ඔබ අනුමත කරනවාද? ආපු මිනිස්සු කෑ ගහලා කියනවා ඔව් කියලා. එතකොට කියනවා ඒ තමයි සමාජවාදී. අපි පහුගිය කාලේ කරපු කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණ ඔබ අනුමත කරනවාද? ඔව්. ඒ තමයි සමාජවාදී. අපි පහුගිය කාලේ කරපු අධ්‍යාපන වෙනස්කම් ඔබ අනුමත කරනවද? ඔව්. ආයතන සමාජවාදී. ඒ සමාජවාදී අපි රකිමු කියලා තමයි කියන්නේ විප්ලවයේ බලයේ ගත්තට පස්සේ තමයි කියුබාව දැන් මේ සමාජවාදී සමාජයක් ගොඩනගනවා කියන කාරණේ පිළිබඳ ෆිදෙල් ජනතාවට කියන්නේ. ඊට පස්සේ කොමියුනිස්ට් පක්ෂයක් හදන්නේ 1965 59 බලය ගන්නවා පැරණි කොමියුනිස්ට් පක්ෂ පැත්තක. ඊට පස්සේ 65 තමයි ෆිදෙල්ගේ නායකත්වයෙන් කොමියුනිස්ට් පක්ෂයක් ගොඩනගන්නේ. මම මේ ටික පෙළගස්සලා කිව්වේ. එතකොට අපිට මේකෙන් මොකද්ද තේරෙන්නේ? ෆිදෙල් කාස්ට්‍රෝ කියලා කියන සටන් පාට කියන කෙනෙක් නිකන් අර මොකද්ද මේ ප්‍රදර්ශනවාදියෙක් නෙවෙයි. Taman ජීවත් වෙච්ච රට, ඒ ජීවත් වෙච්ච රටේ සමාජයේ චින්තනය, ඒ රටේ බලවේගවල ස්වභාවය තේරුම් අරගෙන ඒ බලවේග ඒ රටේ ස්වභාවයට අනුව තමන්ගේ කාර්ය වෙන්නේ මොකද්ද
දුෂ්ට පාලනයක් කරලා මිනිස්සුන්ට අලුත් සමාජයක්, නිදහස, විමුක්තිය, අලුත් සමාජයක්, ආර්ථික සංවර්ධන, සමාජ සාධාරණත්වයේ හදා දීම වෙනුවෙන් වැඩ කරනවා. ඒ සඳහා මේ බලවේග සියල්ල එකතු කර ගැනීමට ඔහු උපක්‍රමශීලී වුණා. ඔහු ඒක හරියටම දක්ෂව කරා. මෙතන අපිට ගන්න පුළුවන් ලොකු උදාහරණයක් ඒක ඇතුළේ තියෙනවා. අපි කොහොමද මේ සමාජයේ සියලු බලවේගات එක්ක එකතු කරගෙන ගිහිල්ලා බලවේග බෙදා ගන්න නැතුව, බලවේග අමනාප කර ගන්න නැතුව කොහොමද සමාජයක් වෙනස් කිරීමට හැමදෙනාම යොදා ගන්න කියන එක පිළිබඳව අපිට ලොකු අත්දැකීමක් ෆිදෙල් කාස්ට්‍රෝ සහෝදරගෙන් ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට ෆිදෙල්ට විප්ලවය පිළිබඳව හොඳ අදහසක් තිබ්බා. ඔහු නිකන් අර අදහසක් නැසටන් කාමියෙක් නෙවෙයි. ෆිදෙල් කියන එක වෙලාවක විප්ලවය පිළිබඳව කියද්දී විප්ලව යනු ඓතිහාසික පැනනැගීමක් මිස හිතුවක්කාරකමක හෝ පුද්ගල කැමැත්තක ප්‍රතිඵලයක් නොවේ. يعني විප්ලවය කියලා කියන්නේ ඓතිහාසික පැනනැගීමක් මිසක් හිතුවක්කාරකමක් හරි පුද්ගල කැමැත්තක් කර නෙවෙයි. ඒ නිසා විප්ලවයේ කිසිවෙකුට බලෙන් පැටවිය නොහැකිවක් වෙනම විප්ලවයේ කිසිවෙකුට වැළැක්විය නොහැකි වන්නේය. ඒක මේ අපි කාටවත් නිකන් අපි කැමැත්තට ආසාවට කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක සමාජ පැනනැගීමක් කියන එක ඔහු කිව්වා. ඒ පැනනැගීම තමයි 1953 සිට කියුබාව තුළ සිද්ධ වුණේ. මොකද බැටිස්ටා විරෝධී විශාල අරගලයක් මේකෙන් තිබිච්ච නිසා. එතකොට අනිත් පැත්තෙන් ගත්තොත් ෆිදෙල් කාස්ට්‍රෝ දේශප්‍රේමියෙක් වුණා. මාක්ස්වාදීක් වගේම. ඔහුගේ පරමාදර්ශය උනේ කවුද? පරමාදර්ශය උනේ කියුබානු ජාතික විරෙක් වෙච්ච හොසේ මාටි. දැන් අපි අර සින්දු කිව්ව සහෝදරයා කිව්වේ හොසේ මාටිගේ පින්තූරයක් අපි නේද? ඒ පින්තූරේ විශාල කාලයක් තිස්සේ කියුබාන තානාපති කාලේ තිබ්බා. ඒක හදාගන්න විදියක් නැතුව පස්සේ අපි තරුණ සංගමයේ සහෝදරයෙක් මෙදියත් වෙලා තැනක් තිබ්බා අපිට. ඉතින් එතන වෙන් කරගෙන ඒක ස්ටේජ් එක තියලා දැන් ඒක තියෙනවා එතන. ඉතින් අපිට ඒක මම දැන් ජයග්‍රහණයක් කියලා අපේ තානාපතිතුමින් දැද්දිම අපි කරගත්තේ. ඉතින් හොසේ මාටි තමයි ෆිදෙල් කාස්ට්‍රෝගේ අධ්‍යාත්මික නායකයා වුණේ. ඔහු වෙලාවක කිව්වා මම දේශපාලනයේ තේරුම් ගන්න, විද්‍යාව තේරුම් ගන්න මාක්ස්වාදයෙන් මගේ අධ්‍යාත්මය හදාගන්නේ හොසේ මාටිගෙන්. හොසේ මාටි ඔහුගේ අධ්‍යාත්මික නායකයා වුණා. ඒ දෙකේ එකතුවක් ලෙස තමයි ෆිදෙල් කාස්ට්‍රෝ සහෝදරයා කියුබාව පාලනය කිරීමේ සහ සමාජ මේ සරණ ජයග්‍රහණය කිරීමේදී තමන්ගේ දේශපාලන පෞරුෂය නිර්මාණය කරගත්තේ ඒකත් එක්ක. දැනුම ගත්තා මාක්ස්වාදයෙන්, අධ්‍යාත්මය හදාගත්තා හොසේ මාටිගෙන්. මොකද අපි හොඳ සමාජයක් හදන්න යනකොට හොඳ අධ්‍යාත්මයක් නැත්තම් ඒ ව්‍යාපාරයට මේ මිනිසුන්ට අපට හොඳ සමාජයක් හදන්න බෑ. අපිට ෆිදෙල් කාස්ට්‍රෝ සහෝදරයා උගන්වපු එක පාඩමක් ඒක. ඒ කියන්නේ මිනිසුන්ගේ අධ්‍යාත්මය හොඳ වෙන්න ඕන. අරමුණු හොඳ වෙන්න. හොඳ අධ්‍යාත්මයක් තියෙනවා නැත්නම් අපිට හොඳ මිනිස්සු හොඳ රටක් හදන්න අමාරුයි. ඉතින් ඒකට ෆිදෙල් කාස්ට්‍රෝ සහෝදරයා අපිට ආදර්ශයක් තියෙනවා. ඒකෙදි මම හිතන්නේ අපි තියෙන ලොකුම ආදර්ශය තමයි ෆිදෙල් කාස්ට්‍රෝගේ ප්‍රතිපත්තිගරුක භාවය. මොකද අපි දැන් ජීවත් වෙන සමාජය කියලා කියන්නේ නේද? ප්‍රතිපත්ති නැති, ප්‍රතිපත්තිගරුක නැති, ප්‍රතිපත්ති කියනේම දන්නේ නැති සමාජයක අපි ජීවත් වෙන්නේ. දැන් ඕනම කෙනෙකුට ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ නැද්ද? ප්‍රතිපත්තියක් තියෙන්න ඕන. ඒ ප්‍රතිපත්තිය මතේ අයින්න ඕනේ නැද්ද? ඉන්න ඕන. තමන්ගේ ප්‍රතිපත්තිය තමන් ඉන්නවා. ඒවා නිකන් අර සැරෙන් සැර දවසෙන් දෙකෙන් ඒට මෙට වෙනස් වෙන්න පුළුවන් ඒවා නෙවෙයි. ප්‍රතිපත්තිය නම් ප්‍රතිපත්තියම ඉන්න ඕන. ඉතින් ෆිදෙල් කාස්ට්‍රෝ සහෝදරයා ඔප්පු කරලා පෙන්නවා ඔහු ප්‍රතිපත්තිගරුක මිනිස්සෙක්. ඔහු ප්‍රතිපත්ති මත ඉන්නවා. ඔහු කියුබාට පුරුදු කරා ප්‍රතිපත්තිගරුක වෙන්න. ප්‍රතිපත්ති මත ඉන්න. ඉතින් කියුබා ප්‍රතිපත්ති මත ඉන්න නිසා තමයි අදත් මේ මහා දෙවන්ත බාධක සම්බාධක මැද්දේ වැටෙන්න නැතුව ඉන්නවා. එළින් ඉන්නවා. ඒක ප්‍රාතිහාර්යයක්. ඒක සෙල්ලම් වැඩක් නෙවෙයි. පුංචි රටක්, පොඩි දූපතක්. ඒ මොකද ප්‍රතිපත්තිගරුක මිනිස්සුද ප්‍රතිපත්තිගරුක වුණා. එතකොට අපි ගත්තොත් ප්‍රධාන දේ ඔය දේශපාලන දින එකක් නේ. දේශපාලනයේදී බොහෝ දෙනා දූෂිත වෙන වෙනස් වෙන්නේ ඇයි? සමහරු කීර්තිය හොයාගෙන යනවා දේශපාලන. ප්‍රසිද්ධිය සහ කීර්තිය. සමහරු වරප්‍රසාද හොයාගෙන යනවා. සමහරු බලයට ආශා කරනවා. බලය නැතුවම බෑ. බලයට ආශා කරනවා. ඒකට දේශපාලන දෙනවා. හැබැයි ෆිදෙල් කාස්ට්‍රෝ සහෝදරයා එයාගේ ජීවිතෙන් මේ සියල්ලම එහෙම නෙවෙයි කියලා ඔප්පු කරලා පෙන්නනවා. ප්‍රධාන දේ තමයි ඔහු කිව්වා මම කීර්තිය පසුපස යන කෙනෙක් නෙවෙයි. මම ක්‍රියාකාරීත්වයට කැමති. මම ප්‍රසිද්ධියට තරම් කැමති නෑ. කියන්නේ මෙහෙම තියෙන්නේ. අපි වැඩ කරද්දී ප්‍රසිද්ධිය එන්න පුළුවන්. අපිට කරන්න දෙයක් නෑ නේකට. ඒ කියන්නේ එතන තියෙන ප්‍රශ්න මොකද්ද? අපි වැඩ කරනවා. අපි වැඩ කරද්දී ප්‍රසිද්ධිය අපි පස්සේ ආවට කමක් නෑ. අපි ප්‍රසිද්ධිය පස්සේ යන්න හොඳ නෑ. ප්‍රසිද්ධිය වෙනුවෙන් වැඩ කරන්න හොඳ නෑ. වැඩ කරද්දී ප්‍රසිද්ධිය වෙයි. ඒක වෙනම කාරණයක්. හැබැයි ප්‍රසිද්ධිය වෙනුවෙන් වැඩ කරන එක ඒක හොඳ ප්‍රතිපත්තියක් නෙවෙයි. කීර්තිය වෙනුවෙන් වැඩ කරන එක
හොඳ ප්‍රතිපත්තියක් නෙවෙයි. ෆිදෙල් කාස්ට්‍රෝ එක වෙලාවක ඔය හොසේ මාටිගේ කීමනක් උපුටලා කියනවා. හොසේ මාටි කිව්වලු එක වෙලාවක ලෝ සියලු කීර්තිය තිරුගු මදයක් තරම්ම කියලා. වටින්නේ නැහැ. කීර්තිය වටින්නේ නැහැ. අද තියෙනවා හෙට නැති වෙනවා. ලෝකේ සියලුම කීර්තිය එකතු කරාමත් ඒකේ ප්‍රමාණය කොච්චරද කිව්වොත් එහෙම කොච්චරද? තිරුගු ඇටයක මදේ තරම් පුංචි. එසා කීර්තිය පසුපස්සේ යන්න එපා. ෆිදෙල් කාස්ට්‍රෝ සහෝදරයා චේ ගැන කියද්දිත් කියනවා චේ කීර්තිය වෙනුවෙන් සටන් නොකලේය. චේ සටන් කරේ කීර්තිය වෙනුවෙන් නෙවෙයි. ප්‍රසිද්ධිය වෙනුවෙන් නෙවෙයි. චේ සටන් කරේ ඉතිහාසයේ පිටුවක තමන්ගේ නම ලියා ගන්න නෙවෙයි. හැබැයි ලියවිලා. එහෙම තමයි අංක සටන් කරන්නේ. හැබැයි ඒ වෙනුවෙන් සටන් කරේ නැහැ. ඒ නිසා අපි හැමදේම මොකක් හරි කරද්දී ඒක කීර්තිය වෙනුවෙන් ප්‍රසිද්ධිය වෙනුවෙන් නෙවෙයි කරන්න ඕන ගම තියෙන එක අපේ වගකීමක් හැටියට. මොකද අපි සමහර දන්නවා අපි සමහර දේවල් තියෙන්නේ ප්‍රසිද්ධිය වෙනුවෙන්ම කරන දේවල් තියෙනව නේද? දැන් අපි දන්නවා සමහර විට දැන් අපි මූණ පොතේ සැරිසරනකොට අපට හම්බ වෙනවනේ. නැති බෙර කෙනෙකුට මොනවා හරි දීලා පින්තූරයක් ගාලා මූණ පොතේ දානවා. එතකොට ඒක මොකද්ද කරලා තින්නේ අපි? නැති බෙර කෙනාට මොනවා හරි දීලා නෙවෙයි. අපේ නැති බෙරිකම තමයි පෙන්ලා තියන්නේ නේද? ඒක මූණ පොතේ දාගන්න එක. දැන් සාමාන්‍යයෙන් අපිට ආගමික නායක උගලා දෙන්නේ මොකද්ද? වම් අතින් දෙන දේ දකුණු අතින් දැනගන්න එපා කියලා නේද? දෙනවා නම් දීලා දාන්න. ආයෙක කියන්න ඕනේ නැහැ. හැබැයි එහෙම සමාජයක් ඇතුළේ අපි ජීවත් වෙනවා. ඉතින් එහෙම සමාජයක් ඇතුළේ තමයි ෆිදෙල් කාස්ට්‍රෝ කිව්වේ කීර්තිය එපා. කීර්තිය පිටිපස්සේ යන්න එපා. කීර්තිය ඕනේ නැහැ. ඔබ වැඩ කරන්න ක්‍රියාකාරී වෙන්න. ඉතින් ප්‍රසිද්ධිය කීර්තිය ඔබ ගාවට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. ඊළඟට ඒ නිසාම කියුබාව ඇතුළේ ඒගොල්ලෝ එක්තරා විදියක මොනවාද රීති ටිකක් දාගෙන තියෙනවා. සමහර ව්‍යවස්ථාවෙම තියෙනවා. ව්‍යවස්ථාවෙම තියෙනවා ෆිදෙල් දැම්මා ෆිදෙල්ගේ නමින් කියුබාවේ කිසිවක් නම් කළ යුතු නැත. ව්‍යවස්ථාවේ තියෙනවා. ඊට පස්සේ කියුබා ප්‍රශ්නයක් ආවා ෆිදෙල් මරුණාට පස්සේ ෆිදෙල්ගේ මොකද්ද මියුසියම් එකක් හදන්න සිද්ධ වුණා. දැන් ඒකට නම දාන්න එපානේ. වෙන නමක් දාන්න බෑනේ. ඊට පස්සේ ඒගොල්ලෝ ඒ සඳහා ව්‍යවස්ථාවේ මුචි වෙනසක් කළා අර මියුසියම් එක සඳහා විතරක් ෆිදෙල්ගේ නම පාවිච්චි කරන්න අවසර ගත්තා. නැත්තම් ෆිදෙල්ගේ නමින් කියුබාවේ මොකක්වත් නෑ. මම මේ කියන්නේ අපේ රටේ ගත්තොත් එහෙම අපිට පාර යන්න බෑනේ. හැම ඉස්කෝලේකම නමක් ගහලා කලින් හිටපු යාළුවා. නෑ හැම ඉස්කෝලයක් වුණොත් නම ගහලා ක්‍රීඩාංගණයක් වුණොත් නම ගහලා පාරක් වුණොත් නම ගහලා හතර වටේ නම ගහලා. හැබැයි මිනිසුන්ගේ හිතේ නම නෑ. ෆිදෙල්ගේ ගත්තොත් ෆිදෙල්ගේ නම කොහෙවත් නෑ. කියුබාවේ කොහෙවත් නෑ. හැබැයි උනට ෆිදෙල් අපි හැමෝගෙම හිතේ ජීවත් වෙනවානේ. අපි මෙතෙන් එකතු වෙලා තින්නේ නෑ. ෆිදෙල් අපි නෑදෑයෙකුත් නෙවෙයි. අපි දන්නෙත් නෑ, දැකලත් නෑ, ඔයගොල්ලෝ දැකලත් නෑ, මම දැකලත් නෑ. අපිට වඩා කිලෝමීටර් 1000 ගණක් ඈත හිටපු රටක නායකයෙක්. හැබැයි මේ අපි එයා ගැන කතා කරනවානේ. ඇයි ඒ? එයා අපේ හදවතේ ඉන්න මට්ටමට වැඩ කරලා තියෙනවා. ඒ නිසා එයාට ආයේ ඔය තාප්පවල, ග්‍රවුන්ඩ් වල, ඉස්කෝල වල නම් ගහ ගන්න ඕනේ නැහැ. ඒවෙන් නම් ගහගන්නේ කවුද? ඒවෙන් නම් ගහගන්නේ කිසි බරක් නැති හැල්ලු මිනිස්සු නම තියාගන්න පුළුවන් එකම දේ වැඩ නෙවෙයි. කොහෙර නම ලියලා තියාගන්නක නේ. ඉතින් කිව්වා ඒ කරේ නැහැ. කිව්වා තීන්දුවක් ගත්තා. ජීවත් වෙලා ඉන්න කිසිම නායකගේ නමින් කිසිවක් නම් කරන්නේ නැහැ කියලා. ජීවත් වෙලා ඉන්න. දැන් අපි දන්නවා චේගේ නමින් එහි තියෙන නම් කරලා ආරක්ෂක අමාත්‍යාංශ මම හිතන්නේ චේගේ නමින්. විදේශ අමාත්‍යාංශ ආරක්ෂක අමාත්‍යාංශ නම් කරලා තියෙනවා චේගේ නමින්. ඒ නම් කරේ චේ මේ ගියාට පස්සේ චේ ජීවත් වෙලා ඉන්නකල් නම් කරේ නැහැ. ඉතින් ඒ නිසා එහි හොඳ ප්‍රතිපත්තියක් තිබ්බ ඒගොල්ලෝ. ඒ කියන්නේ නායකයන්ගේ නම් වලින් දේවල් නම් කරන්නේ නැහැ. ෆිදෙල් කිව්වොත් මගේ නම නම් මොකුත් නම් කරන්න එපා කියලා නීතියක් පැනෙවුවා. එහෙම ඕනේ නැහැ. නම ගහ ගන්න ඕනේ නැති. ඒවා ආදර්ශයක් නෙවෙයිද අපිට? ඒවා හොඳ ආදර්ශයක්. ඒ වගේ මිනිස්සුන්ව මකන්න බෑ හිත වලින්, හදවත් වලින්. ඒගොල්ලෝ හදවත් වලින් හැමදාම ජීවත් වෙනවා. ඒ වගේම පිරිලු නිර්මාණ කරන්න එපා කිව්වා. ප්‍රතිමා හදන්න එපා කිව්වා. ප්‍රතිමා නැහැ. කිසි කෙනෙක් ප්‍රතිමා හදන්න නැහැ කිව්වා. ප්‍රතිමා මොකට හදන්නේ? එහෙම හදලා නැහැ. ඉතින් ඒවා අලුත් ආදර්ශයක්. මම හිතන්නේ වෙන ලෝකේ රටවල නැහැ. දැන් අපි ගත්තොත් වාමාංශික රටවල ප්‍රතිමා හදලා තියෙනවානේ. හැබැයි කිව්වා ඒ වැඩේ කරේ නැහැ. ඒ වගේම සරල ජීවිතයක් ගත කරා. ෆිදෙල්ගේ ජීවිත සරලයි. තාම සරල ජීවිතයක් මේ රාජ්‍ය නායකයෙක් හැටියට වරප්‍රසාද මොකක්වත් ගත්තේ නැහැ. ඔබ දන්නවා දැකලා ඇති ඕන තරම් ෆිදෙල්ගේ පින්තූර ගත්ත හැම එකේම ඇඳලා ඉන්නේ මොකක්ද? අර කොළ පාට හුරුනේ ග්‍රීන් ඔලිව් පාට හමුදා යුනිෆෝම් එක ඇඳලා ඉන්නේ. ඒක තමයි සාමාන්‍යද? මෙයා කියන්නේ ඒක මට සරලයි පහසුයි ඕන තැනකට ඔට්ටුයි දෙකක් තිබ්බම ඇති. මාරු කරගන්නේ දෙක නෙවුනේ ඇත්තටම ගත්තොනේ. මොකද ඒක සයිස් එක විදියනේ. එයා අපි දැකලා තියෙනවා බටහිර ඇඳුමෙන් ඇඳලා ඉන්නවා ටයි කෝට් දාලාපු. එයා අතිශය විරල අවස්ථාවල මට මතකයි පාප් වංශයේ කිව්බාට ආපු වෙලාවේ පාප් වංශ බිල් ගන්න එනකොට ඒ ඇඳුමෙන් ගියා. ඒක ඉතින් විශේෂයක් නේ.
අර සරල නෙවෙයි හිටියා. සරල මිනිස්සෙක් ජීවත් වුණා. වරප්‍රසාද කිසිවක් ගත්තේ නැහැ. එතකොට අපිට ෆිදෙල්ගෙන් ඉගෙන ගන්න දේවල් ඒවා අපි රාජ්‍යයක් අපි ආණ්ඩුවක් කරන් යන පක්ෂයක් අපි නේද කවුරුත් එකතුලා. එතකොට කොහොමද සරලව ජීවත් වෙන්නේ? කොහොමද වරප්‍රසාද නැතුව ජීවත් වෙන්නේ? කොහොමද සාමාන්‍ය මිනිස්සුන්ගේ ජීවත් වෙන්නේ? දේශපාලඥයෝ පාලකයෝ කියලා කියන්නේ මිනිස්සුන්ගේ සල්ලි වල මිනිස්සුන්ට ගොඩක් උඩින් ඉන්න වරප්‍රසාද පාවිච්චි කරන වැඩිපෙන 아무තු සත්ත්ව කොටසක් නෙවෙයි. වැඩි වගකීමක් දරන මිනිස්සුත් එක්ක ජීවත් වෙන කණ්ඩායමක් කියන එක ෆිදෙල් තමන්ගේ ජීවිතෙන් ඔප්පු කරා. ඒ වගේම තමයි ෆිදෙල් ඔප්පු කරා එයා සටන් කරන්නේ තමන්ට බලය ගන්න නෙවෙයි කියලා. මේක හරි ලස්සන කතාවක්. දැන් සමහරු බලය හොබවන්න වෙනවා. ඒ ගැන සැකයක් නැහැ. හැබැයි බලයට ආසාවයි බලය හිපීම දෙකක් නේ. බලයට ආසාවෙන් පවත්වා ගන්නත් පුළුවන්. බලය වගකීමක් ලෙස දරන්නත් පුළුවන්. ෆිදෙල් බලය දෙන්නේ මොකක්ද? වගකීමක් ලෙස. ආසාවක් ලෙස නෙවෙයි. ජනාධිපතින ආසාවක් තිබුණේ අගමැතිතුමන් ආසාවක් තිබුණේ නැහැ. දැන් ඊ පෙරදත් අපි දැක්කේ නේද? අමුරු සහෝදරය කිව්වේ නේ. මොකද්ද කියලා එහා පැත්තෙන් අනික් කණ්ඩායමකට පස්සේ මේ වෙනස්කම් නිසා ඔබතුමාට ජනාධිපති නැතිව ගමතිය කොහොනේ මට ප්‍රශ්නයක් නැහැ. මං ආයේ මේක හැමදාම ඉන්න නෙවෙයි. හරිනේ නේ. දැන් සමහර වෙලෙක පොඩ විකෘති කරලා යනවා. ඒක මේ මොකද්ද? අපි මේ ඒ කියන්නේ බලයේ ඉඳීම සඳහා ඕනම දෙයක් දරා ගන්න ලෑස්ති නැහැ. අපි ආවේ යමක් කරන්න වැඩේ කරන්න ඕන. ඒක තමන් ඉන්න තනතුර මොකක්ද වෙන්නේ කියන එක නොසලකා ඒ වැඩේ කරන්න ඕන කියන එක. ඉතින් ෆිදෙල් කාස්ට්‍රෝටත් ඒ බලය සම්බන්ධ ආසාවක් තිබුණා. මම උදාහරණ කිහිපයක් කියන්නම් උඩ. ඒ කියන්නේ 1959 ජනවාරි විප්ලවය සිද්ධ වෙනවනේ. ආණ්ඩුවක් පිහිටවනවනේ. ආණ්ඩුවක් පිහිටෙව්වම කවුද ජනාධිපති වුනේ? කියුබාවේ පළවෙනි ආණ්ඩුවේ පළවෙනි ජනාධිපති කවුද? ෆිදෙල් කාස්ට්‍රෝ ජනාධිපති වුණේ නැහැ. ජනාධිපති කෙනෙක් කවද? මැනුවෙල් උරුටියා කියලා විනිසුරුවරයෙක්. ප්‍රගතිශීලී විනිශ්චයකාරවරයෙක් හිටියා කියුබාවේ. ෆිදෙල් කාස්ට්‍රෝ කිව්වා යාට ජනාධිපති වෙන්න කියලා. එයා විප්ලවයට උදව් කරපු කෙනෙක් නිසා කසීරාමස්ත්‍ර හිටපු කෙනෙක්වත් නෙවෙයි. ප්‍රධාන කණ්ඩායමේ හිටපු කෙනෙක් නෙවෙයි. හැබැයි එයා මැනුවෙල් උරුටියාව ජනාධිපති කළා. අගමැති කරේ කවුද? නීතිඥයෙක් හිටියා කඩෝනා කියලා. ඒ නීතිඥයව තමයි අගමැති කරේ. නිසා අගමැති ජනාධිපති දෙන්නම අර ඒගොල්ලන්ගේ ෆිදෙල්ලාගේ ටීම් එකට පිටින්. ඒකෙන් මොකද්ද පෙන්වන්නේ? ඒකෙන් පෙන්වුවේ අපි සටන් කරේ රට හදන්න මිසක් තනතුරු වලට නෙවෙයි. ජනාධිපතිකම් අපිට ලොකු නෑ. අගමැතිකම් අපිට ලොකු නෑ. ඕන කෙනෙක් දරන්න. අපිට තියෙන්නේ මොකද්ද? රට වෙනස් කරන්න වගකීමක් දරන්න. ඒක තමයි පෙන්වන්නේ. ඉතින් අපිට ඉතින් අපේ තරුණ කණ්ඩායමක් හැටියට අපිට මේ තියෙන අත්දැකීම මොකද්ද? අපි වගකීම් දරනවා මිසක් තනතුරු ගැන කල්පනා කළ යුතු නෑ. ෆිදෙල්ට තනතුරු ලොකුනේ නෑ. ෆිදෙල් වගකීමක් දරුවේ. ඊට පස්සේ කාලයක් ගියාට පස්සේ අරගොල්ලෝ අසමත් වෙනකොට ඒගොල්ලන්ට බැරිනකොට ඒගොල්ලෝ යනකොට පස්සේ ෆිදෙල් කාස්ට්‍රෝ ජනාධිපතිත් වුණා, පක්ෂ ලේකම් ඔක්කොම වුණා. නමුත් පටන් ගත්ත ගමන්ම අගමැතිකමටක් ගාලා ගත්තේ ජනාධිපතිතුමන් ගන්න ගියේ නෑ. ඒව බෙදා ගන්න ගියේ නෑ. ඒකෙන් පෙන්නවා එයා සටන් කරේ ශ්‍රී මහේස්ත්‍රා වල අගමැතිකම ජනාධිපතිකම් ගන්න නෙවෙයි රට වෙනස් කිරීම වගේම දරන්න කියන එක ඔප්පු කරලා පෙන්වනවා. ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තොත් ඔහු මම කියව ප්‍රතිපත්ති මත පිළිලා කටයුතු කරපු කෙනෙක්. ඇත්ත කතාව. ඊටාම හොඳින් ප්‍රතිපත්ති රැක්ක කෙනෙක්, ප්‍රතිපත්ති කඩන්න නැතුව වැඩ කරපු කෙනෙක්. 1959 ඔය බලේ පිහිටුවට පස්සේ මාස කිහිපයකට පස්සේ ඔහු ෆිදෙල් කාස්ට්‍රෝ යනවා ඇමරිකාවේ සංචාරය. මට මතක තාලට ඇමරිකා සංචාරය ගියාම ඇමරිකානු ජනාධිපතිතුමා මුණ ගැහුන්නේ නැහැ. උපජනාධිපති තමයි මුණ ගැහුනේ. ඒකී වෙලාවේ ෆිදෙල් කාස්ට්‍රෝගෙන් වට කරගන්න මාධ්‍යවේදී. ඔහු ජනප්‍රියයි. වට කරගෙන ප්‍රශ්නයක් අහන ඔබ ඇමරිකාවට ආවේ ආධාර ඉල්ලන්නද කියලා. මොකද සාමාන්‍යයෙන් එහෙම නේද? අපේ ලෝකේ පුරුදුලා තියෙන දුප්පත් රටක් පොහොසත් රටකට යන්නෙම ආධාර ඉල්ලන්න කියලා. අපි නොතිරපු ගමන් නේද? ගියලා මොනවද හම්බුනේ කියලා. ඒ කියන්නේ අපි යන්න ඕනේ මොනවා හරි අරන් එන්න කියලා හිතන් ඉන්නේ. ඒක රාජ්‍යතාන්ත්‍රික සම්ප්‍රදාය කියලා වර්ගයක් ගැන සමාජයට තේරෙන්නේ නැහැ. අපිට පුරුදු කරලා තියෙන මොකද්ද? අපි රටකට යන්න ඕනේ එහෙම මොනවා හරි ඉල්ලන් එන්න කියලා. ඉතින් ෆිදෙල්ගෙන් අහන නිසා ඔබ ආවේ ආධාර ඉල්ලන්නද? ෆිදෙල් කිව්වා නෑ. මං ආවේ ආධාර ඉල්ලන්නේ මං ආවේ අපේ රටවල් දෙකේ හොඳ හිත වර්ධනය කරගන්න. සම්බන්ධම් හදාගන්න. මොකද කියුබාවේ මිනිස්සු දුප්පත් වුණාට කියුබා පොසත්. එහෙම තමයි කියන්නේ. කියුබාවේ මිනිස්සු දුප්පත් වුණාට කියුබා පොසත්. ඒ නිසා මම කැමති පොසත් කියුබාවේ මිනිස්සු පොසත්ලා ඉන්නව දකින්න. පොසත් කියුබාවේ මිනිස්සු පොසත්ලා ඉන්නව දකින්න මම කැමති. මං ආවේ ආධාර ඉල්ලන්න නෙවෙයි. මං ආවේ අපි දෙරටේ හොඳ හිත හදාගන්න. ඒක ප්‍රතිපත්තිනේ. නැත්තම් අර දුප්පත්ම රටක මුලින්ම කියන්නේ මොකද්ද? අපි දැන් බලය ගත්ත අපිට ගියක් හරි එහෙම ඉල්ලන්න ගියේ නෑ, අතපාල ඉල්ලන්න ගියේ නෑ. ඒ ප්‍රතිපත්ති.
ඉතින් ඒවා තමයි කියුබාවේ තියෙන්නේ. ඒවා තමයි කියුබාවේ ජනතාව අගය කරන්නේ. ඒ නිසා තමයි ෆිදෙල්ට පුදුමාකාර ආදරයක් මිනිස්සුන්ගේ ලෝකේ හතුරු පවා ගරු කරනවානේ. එහෙම එකක් තියෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තාම ෆිදෙල් කාස්ට්‍රෝ ගැන චේ ගුවරා කියන වෙලාවක ඒගොල්ලෝ 1956 අග කියුබාවට එන්න ග්‍රැන්ඩ්මා කියන කුඩා නැවක බෝට්ටුවක් ලොකු බෝට්ටුවක් මසුන් අල්ලන බෝට්ටුවක් ඒක නැගලා එන්න හදනකොට රළු මුදක් තියෙන පිටත් වෙන්න හදනකොටම මෙක්සිකෝයේ වරායෙන් ඒගොල්ලන් කණ්ඩායමේ සහෝදරෙක් වැටුණල් මූදට නේද වැටුණාම දැන් වෙලාවට යන්න ඕන වෙලාවට ගිහින් නැත්නම් අවුල් ගොඩක් සිද්ධ වෙනවා මේ හොරෙන් එන්නේ යන්නේ හැබැයි ෆිදෙල් කාස්ට්‍රෝ සහෝදරයා කිව්වලු වැටිච්ච කෙනා හොයාගෙන මිසක් අපි මෙතන යන්නේ නැහැ කියලා වැටිච්ච කෙනා හොයාගෙන මිසක් අපි මෙතනින් යන්නේ නැහැ කියන්නේ හැම කෙනෙක්ගේම ජීවිතේ වටිනවා යව දාලා යන්නේ නැහැ එතකොට තමයි චේ ගුවරා කියන්නේ විශාල විශ්වාසයක් ඇති වුණා ෆිදෙල් ගැන මේ මිනිස්සු අපිව දාලා යන්නේ අතරමං කරන්න තනි කරන්නේ නැහැ කියලා. එහෙම මොනවද මේ අර ප්‍රතිපත්තිත් එක්ක හිටපො කෙනෙක් නිසා තමයි අපිට ෆිදෙල් නම් මම මේ කතා කරන්නේ මොකද අපි හැමෝටම ප්‍රතිපත්ති තියෙනවා. ප්‍රතිපත්තියමත් ඉන්න ඕන. නැත්නම් ඒක මනුස්ස ජීවිතයක් බවට පත් වෙන්නේ නැහැ. ඒ වගේම ෆිදෙල් කාස්ට්‍රෝ කියලා මෙන්න මෙහෙම. ඔබ ප්‍රතිපත්ති ගරුක විය යුතුයි. ඔබ ප්‍රතිපත්ති ගරුක විය යුතුයි. ඔබට ඔබ සඳහා මෙන්ම ඔබේ සතුරන් සඳහා ප්‍රතිපත්ති තිබිය යුතුයි. ඔබට ඔබ සඳහා මෙන්ම ඔබේ සතුරන් සඳහා ප්‍රතිපත්ති තිබිය යුතුයි. නැත්නම් අපේ ජයග්‍රහණයක් නැහැ. ඔහු කිව්වා ඔබ සතුරාගේ ගෞරවයට ලක් විය යුතුයි. සතුරාට තදින් පහර දෙන්න එහෙත් අවමන් නොකරන්න. මොන ප්‍රතිපත්තිය? සතුරාට තදින් පහර දෙන්න එහෙත් අවමන් නොකරන්න. තදින් පහර දෙනවා කියන්නේ මොකක්ද? විවේචනය කරන්න. අපේ හතුරු කරපු වැඩ අපි විවේචනය කරනවා. හැබැයි මොකද්ද කරන්න හොඳ නැත්තේ? අවමන් කරන එක වැරදි. ඒක වැරදි. අපහාස කරන එක වැරදි. අපහාස අවමන් කියලා කියන්නේ මොකද්ද? තොරතුරු. ඒ කියන්නේ විවේචන කිරීමට තරම් සාධක තොරතුරු නැතුණාට පස්සේ කරන දේවල් අවමන් කරන්නේම දුර්වලයෝ. දුර්වල පෞරුෂයයි තමයි අවමන් කරන්නේ. මොකද ඒගොල්ලන්ට යමක් තහවුරු කරලා කරන් කියන්න බෑ. එතකොට නිසා දැන් අපේ සමාජයේ වැඩිපුර මොකක්ද තියෙන්නේ අපිට? අපි වැඩිපුර දකිමින් ඉන්නේ විවේචන නෙවෙයිනේ. විවේචන මිනිසුන්ට අවශ්‍යයි ප්‍රශ්නයක් නැහැ. අපි දකිමින් ඉන්නේ අවමන් අපහාසයන්. ඒව තමයි තියෙන්නේ. ශරීරයේ උස මහත පිළිබඳව, උස මිති පිළිබඳව, ශරීරයේ ස්වභාවයන් පිළිබඳව ඒව හරීම ඒ කියන්නේ දුර්වලකමේ ලක්ෂණනේ. ඒවා කියන කෙනා තමයි එයා එහෙම කියන කෙනාගේ පෞරුෂය නැහැ. එයා දුර්වල කෙනෙක්. ශක්තිමත් මිනිහෙක් කවදාකවත් කෙනෙක්ගේ ශරීර ලක්ෂණ කතා කරන්න එයා කතා කරන්නේ එයා කරපු වැඩවල හොඳ හො නරක නේද? ඔයාගේ මේ වැඩේ නරකයි මේ වැඩේ එහෙම නේ කියන්න ඕනකම තියෙන. එහෙම නැති නිසා ෆිදෙල් කිව්වා ඔබට ප්‍රතිපත්ති තියෙන්න ඕන. ඔබට ඔබ සඳහා විතරක් නෙවෙයි ඔබේ සතුරන් සඳහා ප්‍රතිපත්ති තියෙනවා. සතුරන්ට ප්‍රතිපත්තියක් තියෙනවා. අපි මේ ඒගොල්ලොත් එක්ක ගනුදෙනු කරන්නේ මෙහෙමයි කියලා නේ. ඉතින් එහෙම ප්‍රතිපත්ති මත වැඩ කරපු කෙනෙක්. ඒ වගේම ෆිදෙල් කාස්ට්‍රෝ රාජනායකයෙක් ලෙස ගත්තමත් ඊටාම උපාය මාර්ග දන්න කෙනෙක් බවට පත් වුණා. රාජනායකයෙක් ලෙස. ඒකට කතා ගොඩක් තියෙනවා. එකක් තමයි ඔය බටහිර රටවල් දිගටම කියුබාට විරුද්ධව කාලයක් මතු කරා. කියුබාව ඇතුලේ හිරකරු ඉන්නවයි මානව හිමිකම් නැහැ කියලා. හිරකරු විශාල ප්‍රමාණයක් කරන මානව හිමිකම් නැහැ කියලා. ඊට පස්සේ දැන් ඔක කොහොම ගිල්ලා කියුබාවේ කතෝලික ජනතාවනේ. ඒක නිසා මේක පල්ලිය පැත්තට ගියාම ෆිදෙල් කාස්ට්‍රෝ මොකද කරේ? ෆිදෙල් පාප් ෆ්‍රාන්සිට ආරාධනා කරා කියුබාවට එන්න කියලා. හරි. පාප් ෆ්‍රාන්සිට ආරාධනා කියුබාවට එන්න කියලා. ඉතින් පාප් ෆ්‍රාන්සිට කියුබාවට ගෙන්න ගත්තා. ගෙන්නගෙන ඊට පස්සේ පාප් ෆ්‍රාන්සිට ගිහිල්ලා ලයිස්තුවක් වෙනවා මෙන්න මෙච්චරයි අපි ඉන්නේ. ඒ ඔක්කොම මෙන්න මේ අපරාධ කරපු අය. එතකොට පාප් ෆ්‍රාන්සිට කියන සිද්ධ වුණා කියුබාවේදී කියුබාවේ ඔය කියන ප්‍රශ්නේ නැහැ කියලා. පාප් ෆ්‍රාන්සිට කියුබාවට ගෙන්නගෙන පාප් ෆ්‍රාන්සිට කටින් කියවගත්තා. කියුබාවේ බටහිර මත කරන ප්‍රශ්නයක් නැහැ කියලා. එහෙම හරිම උපායශීලී කෙනෙක්. ඔය මේ කියුබාව විවේචන කරද්දිත් ෆිදෙල් කාස්ට්‍රෝ එක වරක් කිව්වා විවේචන කරන ඕන කෙනෙකුට කියුබාවට එන්න කියන්න අපි මුළු කියුබාව පුරාම ලවුඩ් ස්පීකර් දාලා ඔබේ විවේචනේ අහන් සලස්සන මිනිසුන්ට ප්‍රශ්නයක් නෑ. හැබැයි අපිත් අපේ කතන්දරේ කියන මිනිසුන්ට. හරිද? කවුරක්වත් එහෙම ආවේ නෑ. ඒ කියන්නේ එයා අර මොකද්ද මතයන්ට බය වෙච්ච කෙනෙක් නෙවෙයි. විරුද්ධ මත දරා ගන්න පුළුවන්. ඒ මත වලට උත්තර දෙන්න, ඒවට කලබල වෙන්නේ නැති එහෙම කෙනෙක් වුණා. උපායශීලී වැඩ කරමින් හිටියා. ඊට පස්සේ මට අපිට මතකයි එකපාරක් කියුබාවේ සරණාගතෙන් සම්බන්ධ ප්‍රශ්නයක් ආවනේ. කියුබාවේ දිගටම විප්ලවය කරාට පස්සේ සමහර පිරිස් අර බැලිස්ටාගේ පාලනය කාලේ හිටපු සමහර පිරිස් බයවත් දාලා නොඑක් જાති කරලා පැනලා යන්න පටන් ගත්තා.
ඒගොල්ලන්ට යන්න කිට්ටු තැනක් තිබ්බා. කොහෙද? එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මියාමි කියලා නගරයක් තියෙනවා. ඕකට යන්න පුළුවන්කම තිබ්බා. ඒතර ගෙන්න ගත්තා. බෝට් වලින් පැනලා යනවා. නොඑක් ආකාරයෙන් පැනලා යන්න පටන් ගත්තා. ඒක හරි ප්‍රසිද්ධයක් එහෙට පැනලා යන. පැනලා එතන කියුබානු විරෝධී වැඩ කරන්න පටන් ගත්තා. ඉතින් ෆිදෙල් කාස්ට්‍රෝලා ඒක නවත්තන්න ගියේ නෑ. එහෙම ගියා. එතකොට එක විටක කියන්නේ විප්ලවයේ ජයග්‍රහණය කරපු ගමම්ම කියුබාව ඇතුලේ මතයක් අරන් යනවා. විරුද්ධ කණ්ඩායම යටින් මතයක් අරන් යනවා මෙහෙම එකක්. මොකද ඒ තමයි කියුබානු ආණ්ඩුව කුඩා ළමයින් ආණ්ඩුවට පවරගෙන ඒ කුඩා දරුවෝ ලදරුවෝ පවරගෙන කුඩා දරුවෝ රුසියාවට යවනවා අය. රුසියාවේදී ඒ දරුවන්ව මරලා මස් කරලා ටින් කරලා ආයි කියුබාවට යවනවා කියලා. ඔයගොල්ලෝ හිතයි කවුද ඔයගේ බොරුවක් විශ්වාස කරන්න කියලා? නෑ අපි විශ්වාස කරා. එහෙම බොරු විශ්වාස කරනවා. ඒ කියන්නේ කියුබානු ආණ්ඩුව කියුබන් ලදරුවෝ ආණ්ඩුවට පවරගෙන රුසියාවට යවනවා. රුසියාන් ඒගොල්ලන්ව මස් කරලා ටින් කරලා ආයි කියුබාවට යවනවා. ඒක පිළිගත්තා. ප්‍රතිඵලයේ ළමයි 12000 කටින් පිට කරනවා. අමල තාත්තලා බය වෙලා. එහෙම තිබුණේ තරම් බොරු කිව්වා. බොරු අපිට එච්චර බොරු කියලා නෑ නේද? මොකද ඔය බොරු කියනවා ඉතින් අරම කරනවා මෙහෙම කරනවා කියලා. ඒ තමයි හතුරුන්ගේ එක ක්‍රමයක්. බොරු කියලා ජනතාව බියවත් දෙන එක. ඉතින් කියුබාට ඒ ප්‍රශ්න තිබ්බා. ඊට අමතරව ගත්තන් පස්සේ ජනතාව යමින් හිටියා. හැබැයි එක වෙලාවක මේක ලොකු ප්‍රශ්නයක් වෙච්චලා ඒ ෆිදෙල් කාස්ට්‍රෝ කෝ යනයට යන්න අරින්න. නවත්තන්න කිය නෑ. යනයට යන්න අරින්න. ඔවුන්ට මේ හොඳ නෑ. ඒ හොඳයි නම් යන්න අරින්න. කියලා ඔහු කිව්ව මෙන්න මෙහෙම මොකද්ද? අපි සමාජවාදය ගොඩනගන්නේ සමාජවාදී ගොඩනැගීමට කැමති නිදහස් මිනිසුන් ගෙනි. බලහත්කාරයෙන් මේක කරන්න බෑ. අපි සමාජවාදී ගොඩනගන්නේ කාගෙන්ද? සමාජවාදී ගොඩනැගීමට කැමති නිදහස් මිනිසුන්ගෙන්. ඉතින් ඒකට බැරි කට්ටිය ඉන්නවනේ, අකමැති කට්ටිය ඉන්නවනම් ඒගොල්ලෝ යන දිහාවක යනවනම් ගියා. ඉතින් එහෙම ටිකක් ගියා. ඒ කියන්නේ ඒ වගේ ඒවා දැන් නැත්තම් ඕකට මොකද්ද හමුදාව දාලා මූද වට කරලා යන්න දෙන්නේ නැහැ. එහෙම කරා නම් මොකද සිද්ධ වෙන්නේ? ඒක රට ඇතුළේ වෙන අරුබුදයක් බවට පත් කරගන්න. යන්න හදනකොට කිව්වා දාලා කිව්වා හොඳ නැත්තම් වෙන තරක් හොඳයි නම් මොකද වෙන්නේ ගියාම නේද? කැමැති කට්ටිය ඉන්නේ අන්ත කට්ටිය යන්නේ කියලා යන්නේ ඇරියා. ඒ උපක්‍රමක දේශපාලනයක් හිතා හොඳින් ෆිදෙල්ගේ එහෙම කරගෙන ගියා. ඊළඟට අනිත් පැත්තෙන් ගත්තම ජනතාවත් එක්ක තා සමීපව කටයුතු කිරීමට ෆිදෙල් කටයුතු කරලා තියෙනවා. ඉතින් අපි ටිකක් වෙලා ගියා. නමුත් ගත්තොත් එහෙම ෆිදෙල්ගේ තිබිච්ච එක විශේෂයක් මොකද්ද? ඔහු ජනතාව අතර ජීවත් වුණේ. මම හිතන්නේ ඔය කියුබාන කොයිවත් තැනක අපි කවදාකවත් කවුරුවක්වත් අපි අහලා නැහැ ෆිදෙල්ට ගෞරු ෆිදෙල් කියනවා අපි අහලා නැහැ කොහෙවත්. එහෙම කියලා නැහැ. ගෞරු හරි අති ගෞරු මොකක්වත් තිබුණේ නැහැ. නේද? මේගොල්ලෝ ඉංග්‍රීසියෙන් කියන්නේ කම්රේඩ් ෆිදෙල්. ඉස්පාඤ්ඤ භාෂෙන් කොමුනාදෝ ෆිදෙල්. ෆිදෙල් සහෝදරයා. ඕක තමයි තියෙන්නේ. අර මොකද්ද ගෞරු නම්බුනාම මොකක්වත් තිබුණේ නැහැ. ඒවා මුල සිටම අයින් කරලා තිබ්බේ. ඒ නිසා ජනතාව අතර හිටියා. ඔය හැම අරුබුදයකදීම ෆිදෙල් ජනතාවට ගියා. තෙල් ප්‍රශ්නය ආපු වෙලාවේ ඔය සෝවියට් දේශේ වැටලා ලොකු තෙල් ප්‍රශ්නයක් වෙනවා තෙල් නැතු. ඒ වෙලෙත් වහන්න තුනම ෆිදෙල් මිනිස්සු අතරට ගිහිල්ලා කිව්වා ඉතින් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මේකට අපි මුණ දෙමු. මාත් එහෙමයි. ඕගොල්ලෝ වගේම. ලයිට් කැපුවොත් මාත් කපගෙන ඉන්නම්. නේද? දැන් මෙහෙනම් එහෙම නෙවෙයිනේ. ජනතාවට ලයිට් කැපුවට පාලකයෝ ලයිට් කප ගන්න නෑනේ. ලයිට් කපනවා නම් පැහැයක් රයිට්. ජනාධිපති මන්දිරෙත් ලයිට් කපන පැහැයක්. අවුලක් නෑ. එහෙම ඉන්න. ඒ නිසා අර මිනිස්සුත් එක්ක එකට ජීවත් වුණා. මේක මිනිස්සුන්ගේ ජනාධිපති බවට පත් වුණා. මිනිස්සුන්ගේ නායකයා බවට පත් වුණා. ඒ නිසා තමයි කියුබාට තියෙන වාසිය තියෙන්නේ මොකද්ද? මිනිස්සුන්ගේ හදවතේ ෆිදෙල් ඉන්නෝ තදින්. ඒ නිසා ඒගොල්ලෝ කොහොමද කියන්නේ? ඒ හැමෝම කියන්නේ කියුබාවේ අපේ ෆිදෙල්. ඔක තමයි ඒගොල්ලන්ගේ වචනේ. කවුද? අපේ ෆිදෙල්. ඒතරම් කිට්ටු කෙනෙක්. ඉතින් ඒතරම් මිනිස්සුන්ගේ හදවතට කිට්ටු වෙන නායකයෙක් ඔහු ඊටම දක්ෂ නායකයෙක් වෙන්න ඕනේ. ඊටම හොඳ නායකයෙක් වෙන්න ඕනේ. ඉතින් අන්නේ දක්ෂතාවය, ඒ හොඳකම, ඒ මානුෂීයත්වය, කැපවීම මේ ඔක්කොම ගුණාංග ෆිදෙල් කාස්ට්‍රෝ සහෝදරයා පෙන්නලා තමයි කියුබාව ජනතාවට වැඩ කරන්නේ. නිසා අපිට මම හිතන්නේ ෆිදෙල්ගෙන් ගන්න පුළුවන් ಜಾති ගොඩක් තියෙනවා. ඉතින් විශේෂයෙන්ම ෆිදෙල් කාස්ට්‍රෝ සහෝදරයා ඔය අනාගත පරපුර ගැන කතා කරා. එක වෙලාවක ඔහුගෙන් ඇහුවා ප්‍රශ්නයක් මේ තව අවුරුදු 100කින් ලෝක ජනතාව ඔබ ගැන මොනව හිතනවද කියලා. යකෝ නෑ මොකක්වත් නෑ. තව අවුරුදු 100ක් ගියාම ඉන්න කණ්ඩායම හිතයි මේ අපි මේ ඊටාම කලබලකාරීක ජීවත් වෙච්ච මා නිකන් වනචාරී මිනිසු ටිකක් කරලා රණ්ඩු කරගත්ත, ගහගත්ත, මරාගත්ත. එහෙම කියලා හිතාවි. හරියටම අද අපි කොහොමද ප්‍රාථමික සමාජයේ දිහා බලන්නේ? අර ඝනගෝත්‍ර සමාජය දිහා බලන්නේ. ඒ විදිහට තමයි තව අවුරුදු 100කින් ඒ પરම්පරාව අපි දිහා බලන්නේ කියලා. මොකද දැන් මේ අපි ඉන්න යුගයේ හැම අවුරුදු 10ක්ම දශකයක්ම
සාමාන්‍ය කාලයක අවුරුදු 100ක් වගේ. ඉක්මනින් ලෝක වෙනස් වෙනවානේ. ඉතින් ඒ නිසා අනාගතය ගැන හොඳ දැක්මක් තිබ්බා එයාට. එයා අනිත් පැත්තෙන් ගත්තා මොකද එයා කිව්වා දැන් ලෝකයේ තරුණ පරපුරට කිව්වා දැන් ලෝකයේ ආයුධ වලට වඩා අදහස් ප්‍රබලයි. නිසා අදහස් වලින් සටන් කරන්න පටන් ගත්තා. ෆිදෙල් කාස්ට්‍රෝ සටන් කරේ මොනවද? ආයුධ වලින් මොකද ආයුධයට වෙන විකල්පයක් තිබුණ නැති නිසා අදහස් තිබ්බා. ඒ අදහස් එක ආයුධෙන් සටන් කරා. දැන් ලෝකෙට කිව්වා මොකද්ද? දැන් තවදුරටත් ආයුධත් එක්ක කරන සටන් වළංගු නැහැ. ඒක ඒ යුගයේ ඉවරයි. දැන් තියෙන මොනවාද? දැන් ප්‍රබලම අවිය අදහස්. එනිසා අපි අදහස් වලින් සටන් කරන්න ඕන. තරුණ පරපුර අදහස් වලින් සටන් කරන්න ඕන. අදහස් වලින් සන්නද්ධ වෙන්න ඕන. හොඳ අදහස් වලින් ඉගෙන ගන්න ඕන. ඒ පරපුරට අදහස් වලින් සටන් කරලා දිනන්න පුළුවන්කමක් තියෙනවා. මම හිතන්නේ අපිට කාටවත් දැන් පැහැදිලි අදහස් තමයි දැන් ලෝකෙ තියෙන ප්‍රධාන අවිය. ඉතින් ෆිදෙල් කාස්ට්‍රෝ එක කිව්වා. ඒ නිසා අපිට හොඳ අදහස් තියෙන්න ඕන. අපි ඉගෙන ගන්න ඕන. දැනුම තියෙන්න ඕන අපිට. අපි හොඳ සමාජයක් වෙනුවෙන් හොඳ අදහස් වලින් සටන් කරන්න ඕන. නිසා අපිට මතවාදී සටනක් තියෙනවා. මතවාදී සටනක් තියෙනවා. මොකද ඔබ කවුරුත් දන්නෝ අපි ආණ්ඩුවක් හදලා තියෙනවා. අපිට දුර ගමනක් යන්න තියෙනවා. සමාජ වෙනස් කරන්න තියෙනවා. ඒ සමාජ වෙනස් කරන්න ගියාම පැරණි සමාජ බලවේග ඒ වෙනසට බාධා කරනවා කියලා අපි කවුරුත් දන්නවා. පැරණි පාලකයෝ, පැරණි සම්මන්තා, පැරණි සමාජ බලවේග හැමතිස්සෙම අලුත් වෙනසක් කරන්න ගියාම බාධා කරනවා. ඒ බාධා තේරුම් අරගෙන ඒ බාධා වලට මුහුණ දීගෙන අදහස් වලින් සටන් කරමින් මේ ගමන යන එක තමයි අපිට තියෙන එකම උත්තරය මොකක්වත් නෑ. ඒකට ධෛර්යය තියෙන්න ඕන. ඉතින් ෆිදෙල් කාස්ට්‍රෝ අපිට ඉගෙනුවා එහෙම තමයි සටන් කරන්න ඕනකම තියෙන කියලා. මම හිතන ඔබ කවුරුත් දන්නවා. අපි මොන වෙනසක් කරන්න කියලා සමාජයේ ඒ වෙනස කරන්න ගියාම ඒ වෙනසට අකමැති පිරිසක් ඉන්නවනේ. ඒකෙන් තමයි අවාසියක් වෙන පිරිසක් ඉන්නවනේ. ඒගොල්ලෝ ඒ වෙනසට විරුද්ධ වෙනවා. මම ගොඩක් වෙලා ගන්නේ මටත් පරක් වෙලා තියෙන නමුත් දැන් මේ හොඳ උදාහරණ ගන්නකො අපේ රටේ ප්‍රවාහන සේවයේ බිඳුවට වැටලා තිබුණේ එහෙමනේ බිඳුවට වැටලා පොදු ප්‍රවාහන ගැන විශ්වාසය නැති වෙලා අපි හැමෝම මොකක් හරි වාහනයක් කොහොම හරි ගන්න රටක ජීවත් වෙන මිනිස්සු ඔක්කොම තම තමන්ට වාහනයක් ගත්තොත් මොකද වෙන්නේ කියලා හිතලා බලන්න කොහෙද තියාගන්නේ ඕනේ නමුත් අපිට එහෙම පෙළඹිලා තිබුණා ඇයි ඒ පොදු ප්‍රවාහනේ පැටිච්ච නිසා ඒතකොට දැන් ආණ්ඩුව වගේ මොකද්ද පොදු ප්‍රවාහනය පිළිබඳ මිනිසුන්ගේ විශ්වාසය හදන්න ඕන. ඒක හදන්න බෑ. මොකෙන්ද හදන්න බෑ? නිකන් හදන්න බෑ නම් ඒක පොදු ප්‍රවාහන මිනිසුන්ට පහසු එකක් වෙන්න ඕන. දැන් ආණ්ඩුව අමාරුකම් මැද්දේ වුණත් අපි නේද පොදු ප්‍රවාහනයේ පහසුකම් ටික හදන්න අර අලුත් බස් සමාගමක් ලියපදිංචි කළා මෙට්‍රෝ බස් කම්පැනි හදලා මෙට්‍රෝ බස් ගෑල්ලා ඒවා ලස්සනයි. දුවන පටන් ගත්තානේ. දැන් මේක දුහලා නිකන් මේකට පුරුදු වෙනකොට මොකද තියෙන්නේ? ඒකෙන් අවාසියක් වෙන පිරිසක් ඉන්නවා. බස් මාෆියාව. ඊට පස්සේ ඒගොල්ලෝ මොකද? දැන් ඒගොල්ලෝමකට විරෝධය පළ කරනවා නේ. දැන් ඔයගොල්ලෝ දන්නවා අර ඒකේ අයිතිකාරය ළඟදී කියලා තිබ්බේ නේද? මේක ඇවිල්ලා හරියන්නේ නැහැ. මේ යුරෝපයට හරියන්නේ නැහැ. මේ අපිට හරියන්නේ නැහැ කියලා. ඒ කියන්නේ අපි හැමතිස්සෙම ලොරි වල යන්න ඕන. අපිට බස් වල යන්න අයිතියක් නැහැ. ඒ තමයි සමාජයක් වෙනස් ගන්න කියන ප්‍රශ්නේ. මේ හොඳ දෙයක් කරන්න යන්නේ මිනිසුන්ට. මිනිස්සු හරි කැමති අපි ප්‍රවාහනේ දියුණුවනවා නම්. හැබැයි අර ප්‍රවාහනේ ඇස්සේ ඒකාධිකාර හදාගෙන මිනිස්සුන්ව මරාගෙන කරන කට්ටියක් ඉන්නවා. ඒගොල්ලෝ කැමති නැහැ මේ වෙනසට නේ. ඒගොල්ලෝ බාධා කරනවා. අපි මොකද කරන්න ඕනකම තින්නේ? ඒක රණ්ඩු කරලා තරහ වෙලා වැඩක් නෑ. අපි අදහස් වලින් ඒක වෙනස් කරගෙන ඉස්සරහට යන්න. ඉතින් හැමතැනකම ওই ප්‍රශ්න තියෙනවා. අපි මත්ද්‍රව්‍ය නතර කරන්න ගියාම ඒකේ තැනකට ගියාට පස්සේ මත්ද්‍රව්‍ය වලින් ජීවත් වෙන අය විරෝධයක් පළ කරනවා. අපි දැන් සමහර හිරගවල් වලින් එන විරෝධය ඇස්සෙත් ඔක්කොම එකම හේතුවක නෙවෙයි. ඒක කිසියම් ප්‍රමාණයෙන් ගැබ් වෙලා තියෙනවා නේද? මත්ද්‍රව්‍ය එහෙම වෙනවා. පාතාලයේ වර්ධනය කරන්න ගියාම පාතාලයෙන් හම්බ කරගත්තු කට්ටිය ඒකට කැමති වෙන්නේ නැහැ. අපි රාජ්‍ය සේවයේ පිළිවෙලක් කරන්න ගියාම අපිලිවෙලට ජීවත් වෙච්ච අය කැමති වෙන්නේ නැහැ පිළිවෙලක් වෙනවට නේද? කොහොමද තියෙන්නේ? අපි වංචා දූෂණ නතර කරන්න ගියාම ඊට කුඩා ප්‍රමාණයක් වංචා දූෂණ වලින් ජීවත් වුණානේ. ඒගොල්ලෝ ඒකට කැමති වෙන්නේ නැහැ. නිසා හැමතිස්සෙම අපිට හොඳ දෙයක් කරන්න ගියාම ඒකට පොඩි ප්‍රතිවිරෝධයක් බාධාවක් වෙනවා. හැබැයි අපේ වගකීම තමයි මොකද්ද? මේ ප්‍රතිවිරෝධයන් තේරුම් අරගෙන මේ හොඳ දේ සඳහා ධෛර්යයෙන් මැදිහත් වෙන එක. අපි අනුසදලා කිව්වා වගේ සමහර දේවල් කරන්න ගියාම මොකද්ද අවදානමක් ගන්නම වෙනවා. ෆිදෙල් කාස්ට්‍රෝ මේ ඔක්කොම කරේ අවදානමක් අරගෙන. ඒ නිසා හොඳ දේ සඳහා අවදානමක් ගන්න වෙනවා නම් ඒ අවදානම අරගෙන හොඳ දේ කරන එක තමයි වැඩේ. මොකද ඊට පස්සේ ඒක පැවැත්මට ආවට පස්සේ හුරුත් ඒක පිළිගන්න. ඒක පැවැත්මට එනකන් තමයි අභියෝගේ. ඉතින් ඒ නිසා අපිට ওই අත්දැකීම් තියෙනවා. ඉතින් ෆිදෙල් කාස්ට්‍රෝ සහෝදරයාගෙන් අපිට ඒ අත්දැකීම් ගන්න පුළුවන්. ෆිදෙල් කියව ගන්න ඕන ඇත්ත ගත්තොත් එහෙම මම හිතන්නේ කියව ගන්න අමාරු නෑ අපිට තොරතුරු ගොඩක් තියෙවි. ඉතින් ඒ නිසා ෆිදෙල් කියව ගමු ෆිදෙල් අත්දැකීම් ගමු. ෆිදෙල් කියලා කියන්නේ මේ 20 වෙනි සියවසේ අපිට හිටපු
ඊටම දක්ෂ නායකයෙක් රාජතාන්ත්‍රිකයෙක් සටන්කාමියෙක්. ඉතින් උන් ලෝකෙටම බලපෑම් කරපු කෙනෙක්. නිසා මේ වෙලාවෙත් අපි ෆිදෙල් කාස්ට්‍රෝ සහෝදරයාගෙන් අත්දැකීම් ටිකක් ගත්තා. ඉතින් අපි අවසාන වශයෙන් මේ අත්දැකීම් අපේ ජීවිතයට එකතු කරගමු. අපි රට වෙනස් කරන්න අපේ දේශපාලන ගමනට එකතු කරගමු. එකතු කරගෙන ලංකාව අපි වඩා යහපත් සමාජයක් බටපත් කිරීමට මේ අත්දැකීම් එක්ක සටන් කරමු. මැදිහත් වෙමු, ඉස්සරහට යමු, ධෛර්යයෙන් යමු කියන ඉල්ලීම කරමින් ෆිදෙල් කාස්ට්‍රෝ සහෝදරයාට ඔහුගේ නාමය ඔහුගේ සදාකල් දිනේවා කියලා ප්‍රාර්ථනා කරමින් කියුබානු ජනතාවට අපේ ගෞරවය පුද කරමින් කියුබානු විප්ලවය දිනේවා, කියුබානු ජනතාව දුකල් දිනේවා, ෆිදෙල් කාස්ට්‍රෝ නාමය දුකල් දිනේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම ඔබට සම්බන්ධ වෙනවා. හැම දිනාටම ස්තුතියි. ජය වේවා.